ආයුබෝවන් ඔයාලට MEN මල්ටිවර්ක් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අදත් ඔයාලට කියලා දෙන්න යන්නේ වායු සමනයන්ත්‍රක ඉන්ඩෝ යුනිට් එක ෆෑන් මෝටර් එක කනෙක්ෂන් කොහොමද මල්ටිමීටර් එක ආධාරයෙන් හොයාගන්නේ කියලා. ඊට කලින් MEN මල්ටිවර්ක් YouTube channel එක subscribe කරලා වායු සමන ශේත්‍රයට ආස ඔයාලට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. වැඩි කතා නොකර අපි යමු අද වීඩියෝ එකට කොහොමද මේ කනෙක්ෂන් හොයාගන්නේ කියලා බලන්න. මේ මෝටර් එකේ ඩීටේල්ස් ටික ෆෑන් මෝටර් එකේ තියෙනවා. يعني වෝල්ටේජ් එක තියෙනවා 230ක් විදියට. ෆ්‍රීකවන්සි එක දාලා තියෙනවා 50 හර්ට්ස් විදියට. RPM එක තියෙනවා. ඒ කියන්නේ මිනිත්තුවට මෝටරේ කැරගෙන වට ප්‍රමාණය. කියන්නේ 1300 ඉරක් 1150 ඉරක් 950 විදියට. ඒ කියන්නේ මේ මෝටර් එකේ කෙලින්ම ස්පීඩ් වයර් තුනක් ෆෑන් මෝටර් එකෙන් එළියට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ හයි ස්පීඩ් එක 1300ක් විදියටත් මීඩියම් ස්පීඩ් එක 1150යි විදියටත් අඩුම ස්පීඩ් එක ලෝ ස්පීඩ් එක RPM එක 950ක් විදියටත් මේක සටහන් කරලා තියෙනවා. මේකට අවශ්‍ය කැපැසිටි එක 1.5 μF කියලා දාලා තියෙනවා. මොඩල් නම්බර් එක තියෙනවා ෆෑන් මෝටර් එකේ. දැන් මේ ඒකයි මම ඔයාලට කිව්වේ ඩයග්‍රෑම් එක නැතුව මල්ටිමීටරෙන් කනෙක්ෂන් හොයන එක ගොඩක් වැදගත් කියලා. දැන් මේ මෝටර් එක බලන්න මේක නම් ටිකක් පරණ මෝටර් එකක්. මේකේ මෙහෙම ඩයග්‍රෑම් එකක් නැතුවම දැන් මේකේ බෝඩ් එකම තියෙනවා නම් ඉන්ඩෝ යුනිට් එකේ මේ ක්ලිප් එක නිකන් ගහලා ඔන් කරන්න පුළුවන්. ක්ලිප් එකට ක්ලිප් එක ගන්න එක මහා ලොකු දෙයක් නෙමෙයිනේ. ඒ වුණාට දැන් ඔයාලට බැරි වෙලාවත් මේකේ බෝඩ් එක පිච්චිලා බෝඩ් එක පරණ AC එකක් නිසා හොයාගන්න නැති වුණා කියන්නේ. ඊට පස්සේ ඔයාලට යුනිවර්සල් බෝඩ් එකක් මේකට දාගෙන AC මැෂින් එක තව ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට කොහොමද මේ කනෙක්ෂන් එක අපි දාන්නේ? ඒ වගේ වෙලාවට මේ මල්ටිමීටර් එක ආධාරයෙන් වයර් ටික හොයන එක ගොඩක් වැදගත් වෙනවා. එතකොට ඔයාලට ඕනම බ්‍රෑන්ඩ් එක කියන්නේ ඔයා ගොඩක් දුරට සිංගර් කරලා තියෙනවා නම් මීඩියා කරලා තියෙනවා නම් මම මීඩියා AC වල විතරයි අලුත් වැඩියම් කරන්න දන්නේ කියලා එහෙම බය වෙන්න ඕනේ නැහැ. ඕන වර්ග AC එක තියෙන ෆෑන් මෝටර් එකක් තියෙනවා කම්ප්‍රෙෂර් එකක් තියෙනවා ඔක්කොම පාර්ට්ස් එකයිනේ. මම ඊතුරු කෑන් කම්ප්‍රෙෂර් එකේ වයර් හොයන විදිය ඒවත් ඉදිරියට වීඩියෝ වලින් අරන් එනවා. ෆෑන් මේ ඕනම ෆෑන් මෝටර් එක කනෙක්ෂන් අපි මල්ටිමීටරෙන් හොයාගෙන ඒවට සප්ලයි දෙන්න පුළුවන් කියලා අපිට දැනුමක් තියෙනම් කිසිම තැනක මොන AC එකකටවත් අපි දන්නේ නැහැ කියලා බය වෙන්න ඕන නැහැ. අපි බලමු මේකේ කනෙක්ෂන් ටිකත් හොයාගන්න කොහොමද කියලා මල්ටිමීටර් එක ආදාරයෙන්. මේකේ නම් වයර් පහක් තියෙනවා. රතු කළු නිල් සුදු රතු දුඹුරු විදියට. මම අර කිව්වේ කොමන් එකට තර්මල් ෆියුස් එකක් තියෙනවා කියලා. ඒක මේකේ එලියෙන් රඳවලා තියෙන්නේ. කියන්නේ පරණ මෝටර් එකක් මේක ටිකක්. අපි බලමු මේකෙත් කනෙක්ෂන් ටික මල්ටිමීටර් එක ආධාරයෙන් කොහොමද හොයාගන්නේ කියලා. මේකෙත් වයර් පහක් තියෙන නිසා අපි කොලයක වයර් වල කලයක ලියා ගමු. එතකොට අපිට ලේසි මල්ටිමීටරයෙන් අපිට ඕම්ස් ප්‍රමාණය බලලා අදාළ තැනින් ලියා ගන්න පුළුවන්. නිල් රතු කළු සුදු දුඹුරු වගේ දුඹුරු වයර් තමයි මේකේ තියෙන්නේ. වයර් පහක් තියෙනවා. අපිට ලියන්න පුළුවන් සුදුයි රතුයි ලියන්න පුළුවන්. සුදුයි දුඹුරුයි සුදුයි නිලුයි සුදු කළු රතු දුඹුරු රතු නිල් රතු කළු දුඹුරු නිල් දුඹුරු කළු නිල් කළු ඒ විදිහට අපිට පාටාංක 10ක් ගන්න පුළුවන් මේකේ. අපි ඒ විදිහට ලියාගෙන බලමු මල්ටිමීටරෙන් කොහොමද මේකේ ප්‍රතිරෝධය පෙන්වන්නේ කියලා. මම කලින් කියලා තියෙනවා මේ අනිත් වීඩියෝ වල ස්ටාර්ටින් අනින් ගමන් පහසුවෙන් හොයාගන්නේ කොහොමද කියලා.
දැන් ඔයාලට ඒ වීඩියෝ බලුවා නම් පුළුවන් වෙන්න ඕන මේක මටත් කලින් ඒක කරන්න කොහොමද කියලා. අපි බලමු දැන් ඉස්සරෝම ලියලා තියෙනවා රතුයි සුදුයි. අපි බලමු රතුයි සුදුයි කීයක් පෙන්නයිද කියලා ඕම්ස්. 582ක් විදියට පෙන්නනවා රතුයි සුදුයි. 582යි ඕම්ස්. අපි ගමු දැන් සුදු පාටයි දුඹුරු පාටයි. සුදු දුඹුරු. සුදු දුඹුරු 378යි ඕම්ස්. 378යි ඕම්ස්. ඊගාවට සුදුයි නිලුයි. සුදු අග්‍රයයි නිල් අග්‍රයයි. ඕම්ස් 329යි. 329යි ඕම්ස්. ඊළඟට සුදුයි කළුයි. සුදු අග්‍රයයි කළු අග්‍රයයි. 237යි ඕම්ස්. සුදුයි කළුයි 237යි ඕම්ස්. ඊළඟට රතුයි දුඹුරුයි. රතු වයර් එකයි දුඹුරු වයර් එකයි. 208යි ඕම්ස්. රතු දුඹුරු 208යි ඕම්ස්. ඊළඟට අපිට ගන්න පුළුවන් රතු වයර් එකයි නිල් වයර් එකයි. රතු වයර් එකයි නිල් වයර් එකයි අපිට පෙන්නනවා ප්‍රතිරෝධය ඕම්ස් 256ක් විදියට. 256යි ඕම්ස්. අපිට ඊගාවට ගන්න තියෙන රතුයි කළුයි. රතු පාට වයර් එකයි කළු පාට වයර් එකයි. ඕම්ස් 348ක් පෙන්නනවා රතු පාට වයර් එකයි කළු පාට වයර් එකයි. 348යි ඕම්ස්. ඊළඟට අපිට දුඹුරු වයර් එකයි නිල් පාට වයර් එකයි ගන්න පුළුවන්. ඕම්ස් 53ක් විදියට පෙන්නනවා දුඹුරු පාට වයර් එකයි නිල් පාට වයර් එකයි. 53යි ඕම්ස්. ඊළඟට අපිට දුඹුරු පාට වයර් එකයි කළු පාට වයර් එකයි ගත්ත හැකි. දුඹුරු වයර් එකයි කළු පාට වයර් එකයි. ඕම්ස් 144යි. 144යි ඕම්ස්. අපිට අන්තිමට ගන්න පුළුවන් නිල් පාට ඉතුරු වෙලා තියෙනවා නිල් පාට වයර් එකයි කළු පාට වයර් එකයි. නිල් පාට වයර් එකයි කළු පාට වයර් එකයි අතර ප්‍රතිරෝධය අපිට පෙන්නනවා ඕම්ස් 95ක් විදිහට. 95යි ඕම්ස්. 95යි ඕම්ස්. මේකේ වයර් පහක් තියෙන නිසා කැපැසිටර් වයරුයි පෑන් ස්පීඩ් 3 හයි ලෝ මීඩියම් කියන ස්පීඩ් 3යි අපිට දැන් මේ පාඨාංක වලින් පහසුවෙන් හොයාගන්න පුළුවන්. මොකද ෆෑන් මෝටර් එකේ ඩයග්‍රෑම් එකක් නැහැ නේ. ඔයාලට මේක බැලුවම තේරෙනවා මේ වයර් වල තියෙන මේ ඕම්ස් ප්‍රමාණය මම ලියලා තියෙනවා. මේ ඕම්ස් ප්‍රමාණයත් එක්ක බලද්දි අපිට ඒ කියන්නේ ගොඩක් ලේසි මේක කරන විදිය. මම ඔයාලට කලින් කියලා දුන්නා කොමන් අග්‍රය රනින් අග්‍රය ස්ටාර්ටින් අග්‍රය හොයන විදිය. දැන් මේකේ ඕම්ස් ප්‍රමාණයත් එක්ක බලද්දි වැඩිම ප්‍රතිරෝධයක් පෙන්ලා තියෙන්නේ සුදු වයර් එකයි රතු වයර් එකයි. ඒතර මං කියලා තිබ්බා වැඩිම ප්‍රතිරෝධයක් පෙන්වන්නේ ස්ටාර්ටින් හා රනින් වයර් එක කියලා. ඒතර අපිට මේකෙන් සුදුයි රතුයි කියන වයර් දෙක ස්ටාර්ටින් රනින් වයර් කියලා අපිට කියන්න පුළුවන්. අපිට ෆෑන් මෝටර් එකේ බලා ගන්න පුළුවන් සුදු කියන වයර් එක තර්මල් ෆියුස් එකට ගිහිල්ලා තියෙන්නේ කියලා. මේ
තර්මල් පියුස් එකට තමයි ගිහිල්ලා තියෙන සුදු පාට වයර් එක. ඒ කියන්නේ මේකේ රනින් වයර් එක තමයි කොමන් විදියට අපිට ගන්න පුළුවන්. මේ මෝටර් එක අරන් තියෙන්නේ. මෝටරේ වයර් වලින් අපි ගත්ත පාඨාංග වල අනුව මේ වගේ මේ ඩයග්‍රෑම් එකක් අපිට ඇඳ ගන්න පුළුවන්. මේක මම ඇඳ ඩයග්‍රෑම් එකේ ගත්තු පාඨාංග වලටම තමයි. ඒක ඇඳ ගන්න වීඩියෝ එක දැම්මේ නැහැ. වීඩියෝ ගොඩක් දීර්ඝ වෙන හින්දා. මේකේ හැටියට අපි බලමු සුදුයි රතුයි තමා 582 කියන වැඩිම ඕම්ස් ප්‍රමාණයක් පෙන්වන්නේ ස්ටාරින් අනිත් විදිහට අපිට ගත්ත හැකි. මේ ඩයග්‍රෑම් එකෙත් බලා ගන්න සුදු පාට එක රනින් වයින්ඩියනෙත් ස්ටාර්ටින් වයින්ඩින් එකෙත් කෙරවලවල් දෙක තමයි රතු සහ සුදු වෙන්නේ. ඒ කියන්නේ ඕම්ස් ප්‍රමාණය වැඩි වෙන්නේ මේ වයින්ඩින් එකේ මේ වයින්ඩින් එකේ දෙකේම එකතුව තමයි රතු වයර් එකන සුදු වයර් එකන අපිට ඕම්ස් ප්‍රමාණය පෙන්නලා තියෙන්නේ. දැන් අපි දන්නවනේ එතකොට වැඩිම ප්‍රතිරෝධයක් පෙන්න ස්ටාර්ටින් හරන කියන්නේ කැපැසිටර් වයර් දෙක කියලා. ඒ කියන්නේ මේ බලන්න කැපැසිටරේ එක පැත්තක් ඒ කියන්නේ තනියෙන් වැදිලා තියෙනවා රතු අග්‍රය. ඒ කියන්නේ දැන් රතු අග්‍රය අපිට එතකොට ස්ටාර්ටින් අග්‍රය වෙනවනේ. සුදු පාට අග්‍රයෙන් තමයි කැපැසිටරේ අනිත් පැත්තට සප්ලයි ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ කැපැසිටරේ එක පැත්තකටත් රනින් වයින්ඩින් එකටත් ගිහිල්ලා තියෙන්නේ සුදු පාට අග්‍රේ. එතකොට අපිට සුදු පාට අග්‍රේ තමයි රනින් විදියට ගන්න වෙන්නේ. දැන් මේකේ කොමන් කරගන්න පුළුවන් සුදු අග්‍රේ. ඒක ඇතුලෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ. අපිට පිටින් මේ වයර් දෙකම මම ආයෙ පාරක් පැහැදිලි කරන්නම් මේක මේ ඩයග්‍රෑම් එක හැටියට සප්ලයි මේක දෙන්නේ කොහොමද කියලා. දැන් මෙතන සුදු පාට වයර් එක තියෙනවනේ. සුදු පාට වයර් එක තමයි රනින් වයින්ඩින් එක. මෙතන මේ රතු පාට එක වයර් එක තමයි ස්ටාර්ටින් කියලා කිව්වේ. මෙතන කැපැසිටර් එක තියෙනවා රතු පාට එක කැපැසිටරේට තනියම වදිනවා. සුදු පාට වයර් එක ඇතුලෙන් මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙතනින් ඇවිල්ලා මේ කැපැසිටර් අනිත් පැත්තටත් රනින් වයින්ඩින් එකටත් වදිනවා. ඒතකොට අපි මේකට සප්ලයි දෙන්න ඕන නිව්ට්‍රල් එක කෙලින්ම සුදු පාට වයින්ඩින් එකට දෙනවා. එතකොට රනින් වයින්ඩින් එකටයි කැපැසිටර් එක පැත්තකටයි යනවා. මෙතන මේ පේස් එක අපි දෙන්න ඕන මෙතන හයි ලෝ මීඩියම් වලට PCB එකේ තියෙනවා රිලේ තුනක්. අපි රිමෝට් එකෙන් සෙටින් හදනකොට මේ හයි ලෝ මීඩියම් කියලා සෙටින් මාරු කරනකොට මේ ෆෑන් ස්පීඩ් වල එතකොට තමයි මේ රිලේ එකෙන් රිලේ එක මේ සිග්නල් එකකින් අල්ලලා තමයි ලෝ දැම්මොත් ලෝ ස්පීඩ් එක ඔන් වෙනවා මීඩියම් දැම්මොත් මීඩියම් ස්පීඩ් එක ඔන් වෙනවා හයි දැම්මොත් හයි ස්පීඩ් එක ඔන් වෙනවා. ඒක රිලේ තුනක් තමයි මෙතන තියෙන්නේ. ඒකට මේ ඒ නිසා තමයි මේකේ රනින් එකට තර්මල් වියුස් එක දාලා තියෙන්නේ. මේක කොමන් කරගන්න බෑනේ අපිට වයින්ඩින් ඒ කියන්නේ මේ ස්පීඩ් තුනක් තියෙන නිසා රිලේ තුනටම දාන්න බෑනේ මේ තර්මල් වියුස් තුන. අපි කෙලින්ම නිව්ට්‍රල් එක සුදු පාට අග්‍රයට ලබා දෙනවා. ලයිව් අග්‍රේ රිලේ හයි ස්පීඩ් එකට අපිට සප්ලයි දෙන්න ඕන රිමෝට් සෙටින් මාරු කරාම මෙහෙම මේ හයි ස්පීඩ් එකේ රිලේ එකට එනවා. එතකොට හයි ස්පීඩ් වැඩ කරනවා. මෙතන අපිට ගත්තු පාඨාංග වලින් බලා ගන්න පුළුවන් වැඩිම ප්‍රතිරෝධයක් තියෙන්නේ 582 සුදු සහ රතුනේ. ඒ කියන්නේ මෙතන ඉඳලා මේ වයින්ඩින් එකේ මේ රන් වයින්ඩින් එකේ ස්ටාර්ටින් වයින්ඩින් එකේ එකතුව තමයි සුදු රතු කියන දෙපැත්තෙන් අපිට පාඨාංග අරන් තියෙන්නේ. ඒ කියන්නේ මේ වයින්ඩින් දෙකේම එකතුව. ඊට පස්සේ දැන් සුදු එක අපි කොමන් විදියට ගත්තාම බ්ලැක් කියන එක තමයි හයි ස්පීඩ් එක. ඒ කියන්නේ සුදු එකත් එක්ක කළු 237 ඕම්ස්. ඒ කියන්නේ
සුදු එකත් එක්ක අඩුම ප්‍රතිරෝධයක් පෙන්වලා තියෙන්නේ හයි ස්පීඩ් එක. සුදු එකත් එක්ක නිල් වයර් එක 329යි. ඒ කියන්නේ ඒක තමයි මීඩියම් ස්පීඩ් එක. සුදු එකත් එක්ක දුඹුරු පාට වයර් එක 378යි ඕම්ස්. ඒ කියන්නේ එයා තමයි ලෝ ස්පීඩ් එක. ඒ වැඩි වෙන හේතුව මම කියන්නම්. සුදු පාට එකේ ඉඳලා සුදු පාට වයර් මේ වයර් එකේ ඉඳලා මෙතන කළු පාට වයර් එකට එනකොට මෙතන ඉඳන් මේ වයින්ඩින් එකේ එකතුව විතරයි තියෙන්නේ. නිල් පාට එකට එනකොට සුදු එකේ ඉඳන් මෙහෙට ඇවිල්ලා ස්ටාර්ටින් වයින්ඩින් එකෙත් එකතුව මෙතෙන්ට අපිට පාඨාංක වලින් ඕම්ස් වලින් ගත්ත හැකි. ඒ වගේ තමයි මේ ඕම්ස් ප්‍රමාණය වැඩි වෙන්න ස්පීඩ් එක අඩු වෙනවා. ඕම්ස් ප්‍රමාණය අඩු වෙන්න මේ ස්පීඩ් එක වැඩි වෙනවා. අපි බලමු මේකට සප්ලයි දීලා මේ ෆෑන් මොඩ් මේ කනෙක්ෂන් එකට කැරගෙනවද කියලා. මේක කවුරු හරි තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න, මම ආයෙ පාරක් කියලා දෙන්නම්. මම මොකද මේක වැඩිපුර මේක ගැන පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. මොකද කලින් මෝටරේ වයින්ඩින් හොයපු විදිහටම තමයි මේකෙත් අපිට පාඨාංක වලින් හොයාගන්න තියෙන්නේ. ඒ නිසා අපි ෆෑන් මෝටරේ ඔන් කරලා බලමු දැන්. අපි මේ මෝටරේටත් කනෙක්ෂන් සම්බන්ධ කරගෙන බලමු මේකේ ස්පීඩ් තුන ඒ විදිහටම වැඩ කරයිද කියලා. මේකේ රොටේෂන් එකක් එහෙම දාලා නැහැ. මොකද ෆෑන් බ්ලේඩ් එකේ තමයි මේක දාලා තියෙන්නේ නැත්තේ. මම මෙතන දැන් මේක අපි හොයලා තියෙන විදිහට මේ සුදු පාට වයර් එක සුදු පාට වයර් එක තමයි කොමන් වයර් එක. ඒ කියන්නේ රනින් වයින්ඩින් එකටත් කැපැසිටර් එක පැත්තටත් ලබා දීලා තියෙන සුදු පාට වයර් එක. ඒ කියන්නේ සුදු පාට එක තමයි රනින් වයර් එක. රනින් එකට තමයි කොමන් වෙලා තියෙන්නේ මේ මෝටරේ. අපි එහෙම සම්බන්ධ කරන දෙන කැපැසිටරේ එක පැත්තකටත් නිව්ට්‍රල් එකටත් මෙතන සම්බන්ධ කරලා තියෙන මේ නිල් පාට වයර් එක පේනවා ඔයාලට. ඒක රනින් වයර් එක. ඒ කෙලින්ම නිව්ට්‍රල් එකට දීලා තියෙන්නේ. මේක දැන් රතු පාට වයර් එක තමයි කැපැසිටර් එකට තනියෙන් වැදිලා තියෙන්නේ. ඒක ස්ටාර්ටින් වයර් එක. මම කැපැසිටර් එක රතු පාට වයර් සම්බන්ධ කරලා තියෙනවා. ඉතුරු වයර් කළු පාට එකයි දුඹුරු පාට එකයි නිල් පාට එකයි මෙතන තියෙන ඒක තමයි ස්පීඩ් 3. ඒ කියන්නේ මේකද සම්බන්ධ කරලා තියෙන විදිහට මේ හයි ස්පීඩ් එක කළු පාට වයර් එක, මීඩියම් ස්පීඩ් එක නිල් පාට වයර් එක, ලෝ ස්පීඩ් එක දුඹුරු පාට වයර් එක. අපි මේ ඩයග්‍රෑම් එක විදිහට අපි පාඨාංක හොයපු එකේ සටහන් වුණා. අපි බලමු සප්ලයි ඔන් කරලා දැන් කොහොමද මේ මෝටර් එක වැඩ කරයිද අපි හොයපු කනෙක්ෂන් හරිද කියලා බලමු. මොකද මේ පේස් වයර් එක මම මේකට සම්බන්ධ කරගත්තේ නැහැ. මොකද මේ දැන් ඉන්ඩෝ යුනිට් එකේ බෝඩ් එකේ රිලේ තුනක් කරහනේ මේක සප්ලයි කරන. අපි සප්ලයි ඔන් වෙන්නේ මොකද අපි රිමෝට් එකෙන් ලෝ ස්පීඩ් එකට දාද්දි ලෝ පැත්තට තියෙන රිලේ එකත් එහෙම තමයි සම්බන්ධ වෙලා මේ බේස් එක මාරු වෙන්නේ. දැන් මම මේක නිකන් ඔයාලට වයර් තුනට සම්බන්ධ කරලා පෙන්නන්නම්. ඒ කියන්නේ මේ ඇම්පියර් එකත් අපිට පොඩි වෙනසක් වෙනවා. ඒක බලා ගන්න පුළුවන් ස්පීඩ් එකකින් ස්පීඩ් එකට. මම දැන් මෙතනින් ස්විච් එක ඔන් කරගන්නවා. දැන් සප්ලයි දීලා තියෙන අපි මේ වයර් එකට. මේක තමයි මේ පේස් වයර් එක. ස්පීඩ් 3ට මේක තමයි මාරු වෙවි සප්ලයි ඔන් වෙන්නේ. ඉන්ඩෝ යුනිට් එකේ බෝඩ් එක හරහා. මම ඇම්පියර් මීටරේ දාලා තියෙනවා. දැන් ඉස්සරෝම කළු පාට වයර් එකට අල්ලන්නම් හයි ස්පීඩ් එකට. බලන්න ඇම්පියර් මීටරේ ඒකේ ඇම්පියර් එක. ඒක ඇම්පියර් එක 0.2ක් විදියට හයි ස්පීඩ් එකේ පෙන්නනවා. අපි ඊට පස්සේ බලමු නිල් පාට එක. ඒ කියන්නේ මීඩියම් ස්පීඩ් එක.
අපි නිල් පාට එකට සම්බන්ධ කරලා බලමු මේ ඒකේ 0.18ක් විදිහට ඇම්පියර් එක පෙන්වන්නේ. ඒ කියන්නේ මීඩියම් ස්පීඩ් එක. දුඹුරු පාට එක තමයි ලෝ ස්පීඩ් එක. අපි දුඹුරු පාට එකට සම්බන්ධ කරලා බලමු ඇම්පියර් එක කීයක් ගන්නේද කියලා. ඒකේ 0.15යි. ඒ කියන්නේ ඒකේ ලෝ ස්පීඩ් නිසා. ඇම්පියර් එකෙත් වෙනසක් වුණා ස්පීඩ් එකෙන් ස්පීඩ් එකට වල දැක්කා. අපි හොයපු කනෙක්ෂන් හරි. ඒ කියන්නේ මෝටර් එක කරකැවෙනවා. ඔයාලා මේ වීඩියෝ එකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා නම් MEN Multiwork YouTube channel එක subscribe කරලා bell icon එකත් ඔබන්න. මේ වගේ කාර්මික ශේෂ්ත්‍රයට අදාළ වීඩියෝ බලන්න කැමති කෙනෙක් නම් මේ ශේෂ්ත්‍රය ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් MEN Multiwork YouTube channel එක subscribe කරලා bell icon එකත් ඔබන්න. ඒතර මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්නේ කම්ප්‍රෙෂර් එක ස්ටාර්ටින් රන්නින් ගමන් හොයන්නේ කොහොමද, කම්ප්‍රෙෂර් එකට ඇති වෙන දෝෂ මොනවාද, කම්ප්‍රෙෂර් එකට සප්ලයි අපි කැපැසිටර් කරා දෙන්නේ කොහොමද, ඊළඟ වීඩියෝ එකෙන් මම අරන් එන්නම්. මම අදට ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.